මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක BYD Atto 1 ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ළඟදීම ලක්ෂ 55 ලක්ෂ 60ත් අතර වෙන වෙහිකල් එකක්. රුබුහිටි නිමාවක් එක්ක බ්ලේඩ් බැටරි වලින් සමන්විත මෙම රථය කිලෝවොට් පැය 30කින් සමන්විත බැටරියකින් සමන්විතයි. පැය 3මාරක් ඇතුළත AC ෆුල් චාර්ජ් එක කරගන්න පුළුවන් කමක් තියෙනවා. විනාඩි 30ක් ඇතුළත DC ෆුල් චාර්ජ් එක කරගන්න පුළුවන් කමක් තියෙනවා. ගොඩක් රුබුහිටි වාහනයක් ගොඩක් ටවුන් එකට මාර්ග තදබදයේ තියෙන පැත්තට හදපු ඉතාම හොඳ තත්ත්වයේ වාහනයක්. ළඟදීම ලංකාවට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම කියන මේ ප්‍රයිස් රේන්ජ් එක 55 ලක්ෂ 60 අතර වගේ රේන්ජ් එකකට. ඉන්ටීරියර් ක්වොලිටි ගොඩක් හොඳයි මේ වාහනේ. පර්මනන්ට් මැග්නට් සින්ක්‍රොනයිස් මෝටර් එකකින් සමන්විත මෙම රථය කිලෝවොට් 65ක එහෙම නැත්නම් නිව්ටන් මීටර 175ක පවර් එකකින් එහෙම නැත්නම් ටෝක් එකකින් සමන්විත ඉතාම ජව සම්පන්න රථයක්. ඒක බ්ලේඩ් බැටරි කිලෝවොට් පැය 30ක තියෙන හින්දා කිලෝමීටර් 220ක් දක්වා උපරිම ධාවන කාල පරාසයක් ළඟා කරගන්න පුළුවන්. හයිටෙක් ඉතාම හුරු බුහුටි වාහනයක්. ඉතා වඩා ලංකාවේ පාරවල් වලට ගොඩක් උචිත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.